මම අද කතා කරන්නේ සදාතනික සත්‍ය යන මාතෘකාව යටතේ. අපි එකිනෙකාට මුණගැසෙන අභියෝග වෙනස් වන හේතු මොනවා විය හැකිද? මනුෂ්‍ය වශයෙන් අපි ඉපදෙන්නේ කුමන හෝ දහමක විශ්වාසයන් මත ගොඩනැගුණු පවුල් තුලයි. ගැටලු සහගත තත්වයන් උදා නොවන තාක්කල් සුන්දර හැඟීම් මත පිහිටා පරිසරය විසින් සකසා ඇති ජීවිත ඉලක්ක ජය ගැනීමට අපි වෙහෙසෙන්නෙමු. නමුත් නොයෙකුත් කම්කටොළු වෙනස් අයුරින් පැමිණෙන අවස්ථා බොහෝ වෙති. පරාජයන් හමුවේ සැලෙන අපි ජයග්‍රහණ හමුවේ මහත් උද්දාමයට පත්වන්නෙමු. පරාජයේදී නොසැලී ජයග්‍රහණයේදී උද්දාමයට පත්වීමෙන් වැළකී සිටීමටත් හැකි මනසක් අපට පිහිටා ඇත්නම් සුන්දර ජීවිත ගලා යාමක මිහිරි රිද්මය අපට විඳිය හැකි වේවි. එසේ වීමට නම් අෂ්ටලෝක ධර්මය වන සදාතනික සත්‍ය ගැන අපි දැන සිටිය යුතුයි. ලාභ අලාභ, කීර්තිය අපකීර්තිය, නින්දා ප්‍රශංසා, සැප දුක යන මෙම ධර්මය මෙලව වෙසෙන සෑම මිනිසෙකු කරාම වරින් වර පැමිණෙන්නේ නොයෙක් අයුරින්ය. රජෙකුට වුවත් සාමාන්‍ය මිනිසෙකුට වුවත් මෙම ලෝක ධර්මතාවය පොදු වූවකි. මේ සඳහා එකිනෙකා දක්වන ප්‍රතික්‍රියා විවිධ වීමට ගුප්ත අයුරින් ක්‍රියා කරන්නේ හේතුඵල දහමකි.